අපි 2015 ඒ වරම ලබා ගත්තේ කීත් නොයා ඒ වගේ උපාලිත් දෙන්නකෝ අතුළු එක්තැනිකොට මේ ප්‍රශ්න ගැන අපි තීරණ ගන්නවා. නමුත් අවසානයේ මොකක්ද සිදු වුනේ කියන එක ගැන අපි අමුතෙන් මෙතන උදාහරණ අවශ්‍ය නැහැ. කිසිම දෙයක් ගන්නවා. එක දෙයක් පැහැදිලිවම දෙවිදම කියන්නේ නැති. ලබාගත් වරම නම් අමුමුවේ උල්ලංඝනය කරනවා. ඒ සාහසික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරපු අයත් සමග විශේෂිත වූ ගණදුන් වලට කිය තත්ත්වයක් නිර්මාණය වෙනවා. පැහැදිලිව කියන්න කැමතියි. මේ නිර්මාණය වෙන ශ්‍රී ලංකාවේ විහි වෙන දැවැන්තම සිවිල් සමාජ ව්‍යාපාරය කිසිසේත්ම ජනවරම අපි කඩුදු කරන්නේ නැහැ, පාවා දෙන්නේ නැහැ. ඒ වගේම ඒ සිවිල් සමාජ ව්‍යාපාර ලක්ෂ 220ක් වූ ජනතාවත් එක්ක අපි අත්සන් කරන සමාජික විශ්ව අපුරටම ක්‍රියාත්මක වන ආකාරයේ නෛතික කටයුත්තක් බවට පත් කිරීමේ අදහස අපසතුයි. ඒ නිසා විශේෂයෙන්ම දේශපාලන අභිමතාර්ථයන් මුල් කරගෙන සිවිල් සමාජ ව්‍යාපාර ඉවෙලා තිබෙනවා. වංක අදහස් වලින් නෙවෙයි මේ සිවිල් සමාජ ව්‍යාපාර නිර්මාණය වුණේ. සෝබිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විශාල ප්‍රමාණයක් ක්‍රියාකාරී බොහොම අවංකව මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉන්පසු වෙනස් ආකාරයකින් වෙනත් සිවිල් ක්‍රියාකාරී 2019 විවිධ ක්‍රමවේද උපයෝගී කරගෙන වරම් ලබා. අද අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථා ගණනාවකදීම රටේ ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන්නේ වරම උල්ලංඝනය කරපු කාලවකවානුව. අද අපි මේ මොහොතේ සිටින්නේ ජනවරම අමුමුවේ උල්ලංඝනය කරපු ජනතා විශ්වාසය කීතු වලට ඉරාදමපු ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙසන ජනතා අයිතිය සහමුලින්ම උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික ඒකාධිපති පාලනයක් තුළ